ආයුබෝවන් ළමයි. ඉතින් අදත් උදේ පාන්දර නැගිටලා පොඩි වැඩ ටිකක් කරන ගමන් ඇවිදින්න ආවා. අද මං පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලෝ විනාඩියක් පුළුවන් නම් මං කියන දේ අහන්න. මේ මොකද මම ඊයේ ඔයගොල්ලෝ දන්නවා මං අලුතෙන් pages ගණනාවක් follow කරන්න පටන් ගත්තා. ඉතින් ඒකේ එක page එකක් වුණා එක හෙද සොයුරු එකගේ page එකක්. ඉතින් ඒක ෆලෝ කරන්න ගත්තට පස්සේ මට එයා දාලා තිබුණ පෝස්ට් එකක් දැක්කා. මම ඉතින් ඒක දැක්කම මේකනේ මම මේක දැකලා තියෙනවනේ කියලා මම ඒක පහු කරගෙන ගියා. ඊට පස්සේ මට එකපාරටම මතක් වුණා මේක තිබුණේ සිංහලෙන් මම මේක සිංහලෙන් දැකලා නෑනේ කියලා. ඉතින් පස්සේ මම ආපහු මේ page එකට ගිහලා ටග් ගාලා බැලුවා මේ පෝස්ට් එක මේ මොකද්ද ලියලා තියෙන්නේ කියන එක. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් පෝස්ට් එකක්. ඒක මට හිතෙන්නේ ලංකාවේ ඒ ප්‍රශ්නේ පිළිබඳව අපි කතා කරනවා හොඳටම මදි. ඒක තමයි දැන් ඇත්තට මේ දවස්වල අපි දකිනවා පූජ්‍ය පක්ෂයේ අය ගොඩක් එක විසමාචාර ක්‍රියාවලට අහු වෙලා හිරේ යනවා ඒ වගේ දේවල්. ඉතින් ඒ ඔක්කොටම ඒ ගොඩක් ඒවා ගැන අපි අර අව්‍යා වෙන්න ඕනේ නිසා තමයි අපි මේ ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් බලමු මොකද්ද මම මේ දැකපු අපූර්ව පෝස්ට් එක කියලා. ඒකේ තිබුණේ බොහොම කෙටි පණිවිඩයක් තිබුණේ. පොඩි ළමයිනුයි ලොකු අයයි අතර රහස් නැහැ කියන එක. ඒක මේ යුරෝපයේ එහෙම ඉන්න ඕගොල්ලෝ දන්නවා. ඔක සාමාන්‍ය ඕගොල්ලෝගේ ට්‍රේනින් වල හැම දෙයකම අපි දකින දෙයක් දිනපතා. ඒකට මම ලංකාවේ මේක දැක්කේ මේ පළවෙනි වතාව මේ ඇඩ්වයිස් එක දීලා තිනවා. ඒක ගොඩාක් වැදගත්. මොකද ඔය මේ ළමා අපචාර වගේ දේවල් ඕගොල්ලෝ ස්ටැටිස්ටික් බැලුවොත් තේරෙයි. මම හදලා කියන දෙයක් නෙමෙයි. ගොඩාක් ඒවා සිද්ධ වෙන්නේ අපේ ළඟම ඉන්න අයගෙන්. සමහර විට අපි හිතන්නේත් නෑ අපේ ඒ කියන්නේ දරුවගේ බාප්පා කෙනෙක් මාව කෙනෙක් සමහර විට කාන්තාවොත් ඒ වගේ වෙන්න පුළුවන්. නැත්නම් ළඟම හිතවත් අසල්වාසියෙක් ඒ වගේ අය අතින්. ඉතින් අර උතනදී වෙන්නේ ළමයාව එක්ක ගිල්ට් කරනවා, ළමයාව බය කරනවා. මේක අපි දෙන්න අතර රහසක් හැටියට තියාගන්න ඕනේ. එහෙම නැත්නම් there will be consequences කියලා වගේ කියන්නේ එහෙම මොකක් හෝ එකක් උඩර වැටියක් යොදනවා. ඉතින් එතනදී ඔයගොල්ලෝ දෙමව්පියෝ හැටියට හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝගේ ළමයින්ට කියලා දෙන්න මේ පොඩි ළමයිනුයි ලොකු අයයි අතර රහස් නැහැ කියන එක. ඉතින් එතනදී ඔය කතාව මම අපේ හාමිනේ ගෙදර ආවන් පස්සේ කිව්වා මෙන්න මෙහෙම එකක් මේ ලංකාවේ මම පළවෙනි වතාවට මේක දැක්කේ පබ්ලික්ලි මේ ඉල්ලීමක් කරලා තියෙනවා කියලා. එතකොට එයා එකට ඇඩ් කරන්න තව අපූර්ව කරුණක් කිව්වා මට මේ. එයා කිව්වේ ඒ කියන්නේ අපි හිතමු දෙමව්පියන් ඕන මේ වැඩි හිටියෙක් පොඩි ළමෙක්ව වොෂ් එකක් දානවා. හරි පිරිසිදු කරනවා. ඒ වගේ එතකොට අර එක්ස්ටෙන්ඩඩ් ටයිම් එකක් ගන්නවා නම් ඒකත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා මේ ඒ වගේ ඒ කියන්නේ ඒ කියන්නේ වෙනවට නෙමෙයි උනාට ඒ ගැන පොඩ්ඩක් සිහි කල්පනාව තියාගන්න කියන එක තමයි ඒ තව කරුණක් උනේ. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් මම කියන්නේ මේ පිළිබඳව ස්ටැටිස්ටික්ස් බලන්න, මේ පිළිබඳව දාලා තියෙන ඇඩ්වයිස් බලන්න. ඒක ගොඩක් වැදගත් වෙයි. ඔයගොල්ලෝ දන්නවා දරුවෙකුට මුළු ජීවිතේටම බලපාන දෙයක්. ඉතින් ඒක නිසා මේ ඒ ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න කියන එක තමයි අද මගේ කාරුණික ඉල්ලීම වෙන්නේ. ඉතින් මේ පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. අවදියෙන් ඉන්න. මතකයිනේ පොඩි ළමයිනුයි ලොකු අයයි අතර රහස් නැහැ. ඒක ඔයගොල්ලෝගේ දරුවන්ට කියලා දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.